එනවාද මාත් එක්ක වතුරයට ඇවිදින්න කොණ්ඩේ මේකප් එකයි පොඩ්ඩක්වත් තියාගන්නේ නැතුව. අපි උදේම නැගිටලා රෙඩි වෙලා හරියටම 9 වෙද්දි ආවා SeaWorld යස් අයිලන්ඩ් වල තියෙන. යස් අයිලන්ඩ් එකේ තමයි ඔක්කොම theme parks තියෙන අබු ඩාබි වල. By far, this is the most amazing underwater observation deck that I have ever seen. But ඔක්කොම කලින් ඉන්න ඕනේ guys, see the view with penguins and breakfast. Wow. ඊට පස්සේ අපි සීවෙන්ෂ් එකට ගියා. මේ අනතරමඟ තියෙන දේවල්. මේ ඉන්න ලස්සන ෆ්ලැමින්ගෝ කෙනෙක්. සීවෙන්ෂ් එකට ගියාම ඔයාලට හැමදේම දැනෙනවා wetsuit එකක්, towels and everything, but you have to bring your own swimsuit. ඊට පස්සේ අපි endless ocean එකට ගියා. එයාලා දෙන helmet එක වතුරෙන් උඩ කිලෝ 30ක් බරයි. හැබැයි ඒක පොඩ්ඩක්වත් වතුරයටදී බර දැනෙන්නේ නැහැ. මේක මාරම අමුතු අත්දැකීමක්. ඔයාලා වතුරට ඇවිදින්න පුළුවන් වගේ මූණ කොණ්ඩේ මේකප් එක මොනවත් වෙට් කරගන්නේ නැතුව. and හරියම clearly මේකෙන් හැම තැනම හැම දෙයක්ම පේනවා අපිට. අපිට chance එක තිබ්බා starfish කෙනෙක් අල්ලන්න වතුර යටදී. ඒ වගේ පළවෙනි අත්දැකීම වතුර යටදී starfish කෙනෙක් අල්ලපු. stingrayලා, sharksලා, එක fishලා අපි ඇවිදගෙන යද්දී අපේ එහා පැත්තේ මෙහා පැත්තෙන් හැම තැනින්ම යනවා. ඔයාලට කරන්න swim කරන්න බැරි නම් මේක අනිවාර්යෙන් යන්න ඕනේ ගමනක්. The concept walking underwater and breathing as normal underwater is an amazing concept. මේක මාරම හොඳ experience එකක්. අතරම මේ ටිකට් එකේ price එකට හරියම වටිනවා. official photographer එළියේ නම් මෙතන ෆොටෝ එකක් ගන්නවා. මම ගියපු දවසේ 3 දෙනා හිටියේ. ඒ හින්දා අපි games කරා, dance කරා, underwater හරිම fun අත්දැකීමක්. ඊට පස්සේ අපි change කරගෙන මෙයාලගෙන් අපිට සල්ලි දීලා photos videos ගන්න පුළුවන්. මෙයා අපිට bike කියලා යන්න. ඊට පස්සේ අපි ගියා ස්කලේට ටනල් එකට. එතන වීඩියෝස් ගන්න හරිම ලස්සනයි. ඒ වගේම එක මාළු බලන් ඉන්න පුළුවන්. උඩට පල්ලයට ඇති වෙනකන් යන්න පුළුවන්. ඊට පස්සේ අපි මාළු බලලා මන්ත කෝස්ටර් රයිඩ් එකේ ගියා. ගොඩක් පාරක්. ඒක හරිම fun, හරිම enjoyable රයිඩ් එකක්. එහෙනම් තවත් වීඩියෝ එකකින් හමු.